ඉතින් සුබ දවසක් ඔයාලට. අලුතෙන් ආරම්භ කරන රෝහලකට කර්ටන්ස්, බෙඩ් ෂීට්ස්, කොට්ටුර වගේ දේවල් මහන්න ඕඩර් එකක් ඇවිල්ලා ඒ ඕඩර් එකට අවශ්‍ය කරන රෙදි බලන්න මම ගියා පමුණුවේ. එතනදී පමුණුවේ සඳහන් කරපු පමුණුවේ මිල තමයි මේ සඳහන් වෙන්නේ. මේක බෙඩ් ෂීට්ස් වලටයි කර්ටන් වලටයි කොට්ටුර වලටයි තුනටම ගන්න පුළුවන් නේ. පළල කීයද? මේ වර්ග තුන තමයි ඔයගොල්ලෝ ළඟ තියෙන්නේ නේ. ඕන ඒ කියන්නේ දැන් අපි දැන් මේ රෙද්දෙන් කියලා කිව්වොත් මේකෙන් ඉල්ලුවත් ඕන ප්‍රමාණයක් දෙන්න ඔයගොල්ලෝ ළඟ තියෙනවා නේ. නෑ එහෙම නෙමෙයි අපි සති දෙකක් වගේ ඇතුළත આવොත් ගන්න තියෙනවා නේ. ඉතින් ඕඩර්ස් යන විදිහ අනුව තමයි. කීයද? ඒ කියන්නේ දැන් අපි හිතපු අපි ඇඳම් 50කට ගන්නවා කියලා. නෝමල් ප්‍රයිස් එක ඔක 900යි. ඔව්. අපි සාමාන්‍ය හෝල්සේල් ප්‍රයිස් එක දෙන්නේ 850යි. ඔයා ඒ ඇඳම් 50කට විතර එකපාර ඒ කියන්නේ එතකොට ගොඩක් ප්‍රමාණයක් වැටෙනවනේ. ඔව්. ඒ නිසා 800ට දෙන්න. මේ තුන ඇරෙන්න වෙන්න නෑනේ. දිගෑරපුව නැද්ද පොඩ්ඩක් බලන්න. දිගෑරලා වගේ එහෙම නෑනේ මේ වටේ. කොටන් නේ? ඔව් අර මේ පොලියස්ටර් එක තියෙන අඩුවට තියෙන එක නම් මම ගන්න නැහැ කොහොමදවත්. ඔව් ඒක මහන්න බෑ, ඒක නූල් යනවා. පාවිච්චි කරන්නත් බෑ. කොටන් රෙදි නැතුව ඉතින් නිදියන්න අපහසුයිනේ. ඔව් ඒකත් එහෙමයි ඉතින්. මිස් මේකේ මේවයි පළල කීයද? ඒවා 120 තියෙනවා 110යි තියෙනවා 120 110. ඔව් 1190 මීටර 1190 මීටරනේ. යාර නෙවෙයිනේ මීටරේනේ. 1190. දැන් අපි එක වර්ගයක් තෝරගෙන ඉල්ලුවොත් ඔයගලන්ට ඕන තරමක් දෙන්න තියෙනවනේ. ඒතර කොච්චර කාලයක් අපි දෙන්නව සති. කොතනද නැකන්ද මිස් එක ගණන් ගන්නේ? මේ ප්‍රයිස් එක. දැන් මම මෙහෙම දිගට යන්න. ඔව්. මිස් කියන ගාන වෙනස් වෙනවා නම් කියන්න. හරි. පෝල් එහෙම කොහමද? පෝල් අඩියක් 300යි කම්ප්ලීට් එන් කැප් එක ටෙක්. එතකොට ඒ කියන්නේ අඩියක් නේ? ඔව්. ඒක ලීද? ඔව් ආවගනි. ඔයාලා කර්ටන් දාලා දෙනව නම් කොහොමද මිස්? දානවා මීටර මේ අහන්න 660යි ස්ටිප් අයිඩක් දාලා. මීටරයක් 660යි ස්ටිප් අයිඩක් දාලා. 660යි. ඒ කියන්නේ ඇවිල්ලා සවි කරලා දෙනවනේ ඔව්. ඔක්කොම. රේලින් අඩියක් කීයක් එනවද? රේලින් අඩිය තියෙනවා පවුඩර් කෝට් එක 380යි. ඔව්. ප්ලාස්ටික් එක තියෙනවා 340 අඩිය. කොමිස් මට මේ දෙක වෙන වෙනම පෙන්නන්න පුළුවන්ද? මේක නෙමෙයි අර අනිත් එක ඕන. ආයි මේක තියෙනවා. මේ ප්ලාස්ටික් නේ? මේක ප්ලාස්ටික්. ඔව්. මේක අනිත් එක අර ඇලුමිනියම් වගේ එක තියෙන එක. ඔය මේ දෙක තමයි 1190 සෙට් එක. ඒට වැඩි වෙනසක් වෙන එකක් තියෙනවද? මැද තියෙන සෙට් එක 1400. මේවයි ෂයින් තියෙනව නේද? ඔව්. එහෙම ෂයින් එකම නම් නැති එකක් තමයි අපි බලන්නේ. මේවා කීයද මිස්? ඒවා 1190. 1190යි 120ද 110ද? ඔය ඔක්කොම තියෙන්නේ 110යි. අදිගටම 110ව තියෙන්නේ. මේකේ මේ අර මේ පෝල් එකට මේ රින්ග්ස් ඕකේ කලයක චුට්ටක් වෙනස් වෙනවා මේ ෆෝන් එකේ කලයකට. කලර් එක නේද? ඔව්. ඔය දැන් මට මේක බ්‍රවුන් කලර් එකක් වගේ පේන්නේ. මේක පේන්නේ නිකන් බ්‍රවුන් කලර් එකක් වගේ. ඒක කොළ පාට තියෙන්නේ. මේ ඔය ෆොටෝ එකට තමයි එහෙම මේ පේන්නේ. මේව කොහමද මිස් මේ මහලම තියෙන්නේ? ඔය මහපුවා මේ සාම්පල්. ඒවා කොහොමද මිස් කරන්නේ? ඒවා යාරයක් 760යි. යාරයක් 760යි 90 පල්ල. අර කලින් එකට වැඩිය රෙද්ද කොටන, ක්වොලිටි නේද? හොඳම කොටන. හොඳම කොටන එක නේ. එකම වර්ගෙන් අපිට ගන්න තියෙනවා. 90 පළල කොටන එක නේද? කිරලද දෙන්නේ කපලද දෙන්නේ?
මේක ඇඳේ මැද්දට සෙට් වෙන්නේ. ඔව් ඒක ඇඳේ මැද්දට සෙට් වෙන ඔව් ඒක සෙට් වෙන ඇඳේ මැද්දට ඊට පස්සේ කොට්ටුරේට වෙනම තියෙනවනේ. ඔව් කොටුවේකුත් තියෙනවා මාක් කරලා. ඒ කියන්නේ රෙදි යාරේද මීටරේද ඔක නැත්තේ? යාරේ 700ක් වෙනවා. යාරේ එකමාරක් වගේ තියෙන්නේ. යාර 700යි අර ඉරට වෙනකන් තියෙන්නේ යාර එකමාරක්. ඔව් එකමාරට පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. අපි ගන්න එකමාරක්. එකමාරට තමයි ගාන ගන්න නේ. එතකොට කොට්ටුරේට බෙඩ්ෂීට් එකටයි 700 නෑ කෝල් අපි එන්නම් මේකත් 60 පළල. යාරද මීටරේද ගාන කියන්නේ දැන්? අපි යාර ළමයි දෙන්නේ. යාරෙ දෙන්නේ මේ කීයද කිව්වේ? 700. යාරේ 700යි තොග ගන්නවා නම් 650 වගේ ගානට දාලා ගන්න පුළුවන් නේ. යනවනේ එකපාරට ඔව් 50ක් ගන්නවා. ඒක අන්තිම දෙන්න පුළුවන් කීයද? 1300යි කිලෝ එක කිලෝ 4ක් තමයි වැටෙන්නේ නේ. යාර 4ක් 5ක්. යාර කිලෝ එකක් කීයද කිව්වේ? 1250. කිලෝ එකක් 1250යි කිලෝ එකකට යාර කීයක් විතර අල්ලනවද? ඒක නම් මම බලන්න. සාමාන්‍ය දල වශයෙන් කියනකොට 4ක් විතර. 4ක් විතර නේ.